පළවෙනි ස්පින් එකෙන් ඇවිල්ලා. ඔන්න ඉතින් වෙනද වගේම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා ලක් රොයල් එකට ස්ටෙප් අප් ඉවෙන්ට් එක. ඉතින් බනි වෝල් එකේ ඒ වගේම තව වෝල් ස්කින් තුනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ වෝල් ස්කින් ටික ගන්න අපිට ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම සතිය දෙකකට වගේ කලින් මං කිව්වා 18 වෙනිදා ඉවෙන්ට් එක එනවා කියලා. ඉතින් කොහොම හරි ඒ දවස වෙනස් කරලා ඔන්න ඉතින් හරියට මේ ඉවෙන්ට් එක 18 නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ 21 වෙනිදා. කොහොම හරි මං 19 වෙනිදා WhatsApp group එකේ දාලා තිබ්බා මේ ඉවෙන්ට් එක හරියටම අපිට දවස වෙනස් වෙලා තියෙනවා මොකක් හරි හේතුවක් හින්දා මේක 21 වෙනිදා පාන්දර 1:00ට එනවා කියලා. ඉතින් කොහොම හරි ඔන්න 21 වෙනිදා මේ ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න ඩබල් බෝනස් ඉවෙන්ට් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඩයමන්ඩ් 100ක් ටොප් අප් කරොත් ඩයමන්ඩ් 100ක් ෆ්‍රී හම්බෙන. ඒ වගේම ඩයමන්ඩ් 1000ක් ටොප් අප් කරාට පස්සේ ඩයමන්ඩ් 1000ක් ඔයාලට නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට විශ්වාසවන්තව ඉක්මනින්ම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න කෙනෙක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාලා Gaming Ghost Diamond Store එකෙන් විනාඩි 2කටත් අඩු කාලයක් ඇතුළත ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරන්න. ඉතින් ඔයාලා දැම්ම මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. හරි දැන් අපි මේ ඉවෙන්ට් එක ස්පින් කරගෙන යමු. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම ඔයාලා මේ ඉවෙන්ට් එක ස්පින් කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් රවුන්ඩ් කියලා පෙන්නලා තියෙනවා ස්පින් කියලා පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම රවුන්ඩ් කියන තැන 1283 දෙන්න. මොකද ඒක දුන්නොත් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් එක ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකක් ගන්න. මේ ස්පින් කියන එක දුන්නොත් ඔයාලට මේ එනවා පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ ඔතන ස්පින් කියලා දුන්නාට පස්සේ මේ ටික ස්පින් වෙලා අවසාන විදිහට අපිට ඩයමන්ඩ් අර මේ ෆේවරට් වීල් ඉවෙන්ට් එකක් ස්පින් කරා වගේම තමයි. ඒ හින්දා ඒ ඩයමන්ඩ් ගන්න යනවා. ඉතින් මේක දුන්නොත් අපිට ලක් එකත් එක්ක අනිවාර්යෙන්ම ඒ ඩයමන්ඩ් ඒ කියන්නේ ඔයාලා දැන් හිතන්න මෙතනින් අපිට ලක් එක සාමාන්‍යයෙන් අර 399 ස්පින් එකෙන් ආවොත් 399 ස්පින් එකෙන් ආවොත් අවසාන ස්පින් එකෙන් එන ඩයමන්ඩ් ටික ආයෙත් අපිට එකතු වෙන මේකයි මේකේ වාසිය. හරිද? ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා මෙන්න මේ ඩයමන්ඩ් 1000 ගාණක් එකතු කරගෙන පුළුවන් නම් ඒ ඉවෙන්ට් එකේ තියෙන මෙන්න මේ රවුන්ඩ් 1 කියන එක දෙන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලමු මොකක් එයිද කියලා. නෑ. අවසානකින්ම තමයි එන්නේ. ඔන්න ඔය විදිහට අවසානකින් ආවොත් ඉතින් අපිට ඩයමන්ඩ් ඒ ගානම යනවා. හිට කලින් ආවොත් අපිට අම්මට සිරිපණි වෝල් එක ආවා. මට අවශ්‍යම වෝල් ස්කින් එක ආවා. ඉතින් මේක තමයි ගන්න මේ හිතාගෙන හිටියේ මේ ඉවෙන්ට් එකේ ඔන්න ඒ වෝල් එකම ආවා. ඉතින් අනිවාර්යයෙන්ම හැමෝම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම පුළුවන් හැමෝම අනිවාර්යයෙන්ම Gaming Ghost Diamond Store එකට ඩයමන්ඩ් ටොප් අප් කරලා බලන්න. ඔයාලට ඉක්මනින්ම වගේම විශ්වාසවන්තව ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. හරි ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙත් අපිට ඩයමන්ඩ් 1283ක් දෙන්න තියෙනවා. ස්පින් එකක් දෙන්න තියෙනවා. අර විදිහම ඉතින් බලමු එකක් දීලා. ඒ වගේම තමයි අපිට හරියටම 24 වෙනි දෙන්න තියෙනවා රින් ඉවෙන්ට් එකක්. ඒ වගේම අන ෂෝට් වීඩියෝ දානවා. ඉතින් ඒවත් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම ෆෙස්ට් එක අපිට එන්න තියෙනවා 22 වෙනිදා. ඒ කියන්නේ හෙට එන්න තියෙනවා. ඒ වගේම තමයි අපිට 28 වෙනිදා කට්ටිය මාස කරන බනි බණ්ඩල් එකත් එන්න තියෙනවා. ටෝකන් ඉවෙන්ට් එක ටෝකන් ටවර් ඉවෙන්ට් එකකට. හරි ඔන්න ඉතින් අපි තව එක ස්පින් එකක් දෙමු. අන්න ඒකේ ආව දැක්කද? ඒකේ ආව අපිට ඩයමන්ඩ් අඩු ගානකින් ඒකේ ආව අඩු ගානකින් ඔන්න ඔය හින්දා තමයි මං කිව්වේ ඔයාලට ඒ විදිහට ඩයමන්ඩ් අඩුවෙන් දෙන්න කියලා. මේ ඩයමන්ඩ් ඔයාලට බලා ගන්න පුළුවන් ඩයමන්ඩ් 898ක් එකතු වෙලා තියෙනවා මට. ඒ කියන්නේ මට ඩයමන්ඩ් පොඩි ගානක් ගිහිල්ලා තියෙන්නේ. කලින් එකට ඩයමන්ඩ් 1000 ගානක් ගියා. මේකට ඩයමන්ඩ් ගිහිල්ලා තියෙන්නේ 400ක් වගේ. 400ටත් අඩු ගානක් ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි තව එකක් දෙමු බලන්න මේකේ මොකක් වෙයිද කියලා බලන්න. අර ඒකේ එක ස්පීඩ් දෙවෙනි ස්පීඩ් එක. අර ඊ දෙකක් ආවද? මොකක්ද උනේ කියලා බලමු. අඩෝ මාරම ලක් එකක් මේ account එකට නම් තියෙන්නේ. මේ පළවෙනි ස්පින් එකෙන්ම ඇවිල්ලා. හම්බෝ. ඒක මාර ලක් එකක් නේ. අඩෝ මේකත් ගමු. ඉතින් මේ මාරම ලක් එකක් ඉවෙන්ට් එක. ඉවෙන්ට් එක ලක් එකක්ද account එක ලක් එකක්ද දන්නේ. අර ඒක නම් අවසාන ස්පින් එකකින් ආවේ අපරාධියා. ඒකට ඩයමන්ඩ් 1000 ගානක් දීපු එක නම් අපරාධයක්. ෂේ. හරි කොහොම හරි අපිට ඩයමන්ඩ් ගියේ 2000ක් විතර වෝල් ස්කින් 4ක් ගන්න.
ඩයිමන්ඩ් 2000ක් 2500ක් විතර යන්න ඉතින් වෝල් ස්කින් හතරම ගන්න. ඔන්න ඉතින් වෝල් ස්කින් හතරම ගත්තා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න හැමෝම. ඉතින් අපි දැන් බලමු මේ account එකේ වෝල් ස්කින් කීයක් තියෙනවද කියලා. හරි අපිට බලා ගන්න පුළුවන් වෝල් ස්කින් තියෙන ගානක් බලමු. ඔයාලට වෝල් ස්කින් කීයක් තියෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වෝල් ස්කින් 152ක් තියෙනවා මේ account එකේ. මේක ඉතින් ලංකාවේ සුල්තාන් account එකක් කරන්න යන්නේ මේ මල්ලි ටිකක් බලමු. ඉතින් මේ විදිහට වෝල් ස්කින් එක ගත්ත එක වෝල් ස්කින් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වෝල් ස්කින් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බනී වෝල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ගත්තේ. ඉතින් සුපිරියක් තමයි. ඔන්න ඉතින් වෝල් ස්කින් හතරම ගැම්මා මේ තුන මේකයි ඔක්කොම අලුත් වෝල් ස්කින්. ඉතින් ඔන්න ඔය තමයි වෝල් ස්කින් ටික ගත්තේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් ගන්න try කරන්න ලක් එකත් එක්ක ඔයාලටත් අඩු ගාණෙන් එන්න ඉඩ තියෙනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන් කරනවා. කට්ටියම FB page එක පැත්තට set වෙන්න follow කරලා ඒකේ 10k වලට තව followers ලා 200යි ඕන. ඊට පස්සේ TikTok එකේ 50k වලට තව පොඩි මේ followers ලා ප්‍රමාණයක් ඕනේ. ඒ පැත්තට හැමෝම set වෙන්න. ඒ වගේම YT එකේ 250k වලට තව sub ලා ඕන 11k. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා channel එක sub කරලා තියාගන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන් කරනවා. අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සම් වෙන්න කට්ටියටම ජය වේවා.